24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. උදෑසනා good morning කොහමද? තවත් ලස්සන උදෑසනක ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවනින්ද යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් වෙන්න පාසොස්මන් උදෑසනම ඔබගේ ලස්සන නිවසට වැඩපොළට ඇවිල්ලා සිටිනවා. ඒ අද සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනය අසලා යාත්නා කරලා දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට අපිට එකතු වෙලා ඉන්න අලුත් අය, පරණ අය, ඔබ හැම කෙනෙක්ම ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඩේලි ඩිවෝෂන් එකට මම පිළිගන්නට කැමතියි. ආමේන්. ඉතින් අද දවසේ ඔබ විවිධ කාරණා වෙනුවෙන් යාත්නා කරගන්නට ඔබ පැමිණ සිටිනවා ඇති. ඒ සියල්ලට ස්වාමීන් වහන්සේ තුල ඔබට පිළිතුරක් තිබෙනවා. එහෙනම් මේ සියල්ලට ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ ඒ ආත්මික භෝජනය අපි ලබා ගන්නට යනවා. ඔබ ලෑස්තිනේ? එහෙනම් ඔබ හැම කෙනෙක්ම සුද්ධ බයිබලය ඔබ අතට ගන්න. අපි එකට යාත්නාවක් කරලා සිටිමු. ආදරවන්ත යේසුස් වහන්සේ, ඔබ වහන්සේට ස්තුති කරන ඔබගේ වචනය නිසා. මේ දේ වචනය කියා විශ්වාස කරනවා. මේ ජීවමාන වචනය කියා විශ්වාස කරනවා. අද දවසේ දේ වචනය කියවන්නට, ඒ මෙනෙහි කරන්නට, ඒ අනුව ජීවත් වෙන්නට මට උපකාර කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි මොහොතක් අපි නියදව සිටිමු. අද දවසේදී ඔබ උනන්දු වෙන්න, කලබල නැති නිශ්චල තැනක සිට ඕනෑකමින් දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න. දෙවියන් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ ඔබට දැන් කතා කරන්නට යනවා. ඔබ කියන්නේ ස්වාමිනී දැන් ඔබගේ වචනය තුලින් ඔබ මට කතා කර මැනව. ඒ වචනේ ප්‍රකාරයට මගේ ජීවිතය නිවැරදි කරගන්නට ස්වාමිනී මට උපකාර කරන්න. ඔබ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියන්න ස්වාමිනී මට උදව් කරන්න. ඔබ වැඩ කරමින් ගමන් බිමන් යමින් ඔබට පුළුවන්කමක් නැහැ හොඳින් දේව වචනයට අවධානය යොමු කරන්න. ආමේන්. හොඳයි, අද දවසේ ඔබ දන්නවා අපේ නිරාර යාත්නාවේ 4 වෙනි දවස. මම ඔබට උනන්දු කරනවා මේ දින 40 ඔබ තනිව සිට දෙවියන් වහන්සේට යාත්නා කරලා ඔබේ ජීවිතය උන්වහන්සේ සමග නිවැරදි කරගන්න මහන්සි ගන්න. මේ දින 40 අපේ යාත්නාව නම් ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක්, ලස්සන දේශයක් ගොඩ නගන්නටයි. ඒ සඳහා අපි වෙනස් වෙන්න ඕනේ. ඔබ වෙනස් වෙන්න ඕනේ. ආමේන්. ඉතින් මේ දින 40ට සමගාමීව මම ඔබත් එක්ක බෙදා ගන්නේ යහපතට එක්වෙමු කියන දින 40 ඒ දේවගති රික් වෝරන්ගේ ඒ පොතෙන් තමයි මම ඔබත් එක්ක වචනේ බෙදා ගන්නේ. ඉතින් අද දවසේ අපි බලමු ස්වාමින් වහන්සේගේ වචනේ 1 යොහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට අපේ සිත යොමු කරමු. 1 යොහාන් 3:14. අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් අප මරණීය ජීවනයේට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයේ පවතී. ඊටම තද කියමනක් ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ කියනවා අප සහෝදරයන්ට ප්‍රේම කරන බැවින්, අපි එකිනෙක කෙනාට ප්‍රේම කරන බැවින් මෙතන කියනවා අප මරණීය ජීවනයේට පැමිණ සිටින බව අපි දනිමුව. මොකද මේකෙන් කියන්නේ? අපි එකිනෙක කෙනාට ප්‍රේම කිරීමෙන් අපි සහතික කරගන්නවා අපි මරණයෙන් ජීවනයේට පැමිණ තිබෙන බව. හේතුව ඇයි? ප්‍රේමේ නම් දෙවියන් වහන්සේ. ප්‍රේම කරන කෙනා ස්වාමින් වහන්සේගෙන්
ඉපද සිටිනවා. ප්‍රේමේ නැති කෙනා කොහොමද කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා? ඔබ අන් අයට වෛර කරමින්, ඔබ අන් අයට අපහාස කරමින්, ඔබ සමාව නොදී ඔබ සිටිනවා. හැබැයි ඔබ යාත්නා කරනවා. ඔබ වචනේ කියවනවා. ඔබ සමාවට එනවා. නමුත් ඔබ වෛර කරනවා. කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ? දේ වචනේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඉපද සිටින මනුෂ්‍යයා අනිත් අයට ප්‍රේම කරනවා. ගලාති 5:22 කියන්නේ ප්‍රේමිය ස්වාමින් වහන්සේගේ ඵලයක්. එහෙනම් දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල තිබෙනවා නම් ඔබ අනිත් අයට ප්‍රේම කරනවා. හොඳට මතක තියාගන්න. ප්‍රේම කරනවා. ලෝකේ ආකාරයට නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කරන අයට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා. මා ඔබට කියනවා ඔබ තුල තාම වෛරය තියෙනවා නම්, තාමත් ඔබ අන් අයගේ චරිත ඝාතනය කරමින්, ඔබ නින්දා කරමින්, අපහාස කරමින්, සමාව නොදී ඔබ සිටිනවා නම් ඔබ නැවත කල්පනා කරන්න ඕනේ ඔබ නැවත උපත ලබා තිබෙන කෙනෙක්ද කියලා. මොකද ක්‍රිස්තුස් වහන්සේගෙන් උපත ලබා සිටින කෙනා අන් අයට ප්‍රේම කරනවා, අන් අයට වෛර කරන්නේ. අද කොච්චර ඉන්නවද කිතුනුවෝ සභාවලට යන අයට වෛර කරමින් නින්දා. ඔවුන් කියන්නේ නෑනේ අපි වෛර කරන්නේ. නමුත් දැක්කොත් මූණ බල්ලා කතා කරන්නේ. සිනා වෙන්නේ. එයාට විරුද්ධව කතා කරනවා, අපහාස කරනවා. වෛරේ පිරීලා කියනවා මම නැවත උපාදනය ලැබපු කෙනෙක්. දේවචනේ කියනවා නැවත උපාදනය ලැබුවා නම් ඒ කෙනා අන් අයට ප්‍රේම කරන කෙනෙක්. ස්වාමින් වහන්සේගේ වචනේ එපිස පොතේ 2වෙනි පරිච්ඡේදයේ 8වෙනි පදයේ සිට 9වෙනි පදයේ දක්වා කියනවා මක් නිසාද ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුබලා ගැලවීම වී සිටින්නාහුය. එය නුබලාගෙන් නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවේ පාරටු කර නොගන්න. පිනිස ඒක ක්‍රියාවලින් නොවේ. අපි ගැලවීම ලබලා තිබෙන්නේ එපිස 2:8 ඉඳන් 9 ප්‍රකාරයට ඇදහිල්ල කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපි ගැලවීම ලබා තිබෙනවා. ඒ නිසා අපට පාරට්ටු කරගන්න අපට පුළුවන්කමක් නැහැ. එක යොහන් පොතේ 3වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා මේන් දෙවියන් වහන්සේගේ දරුවෝද යක්ෂයෝගේ දරුවෝද ප්‍රකාශ වී සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නේ කෙනෙක්වත් දෙවියන් වහන්සේගේ නොවේ. අපි බලමු 9 වෙනි පදේ ඉඳන්. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත. දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින කෙනෙක් පව් කරන්නේ නැහැ. කරන්න බෑ. ඇයි? දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඊට පස්සේ කියනවා මක්සාද ඔහු තුල දෙවියන් වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්නට ඔහුට නොපුළුවන. වෛර කරන්නට නොපුළුවන. ඊර්ෂ්‍යා කරන්නට නොපුළුවන. ඇයි? අපි දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින කෙනෙක්. අපි දැන් ලෝකේ සැනකක් නෙවෙයි. ලෝකේ දරුවෙක් නෙවෙයි. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඊට පස්සේ කියන්නේ 10 මේන් දෙවියන් වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිදී. දැන් අපි තීරණය කරන්න ඕනේ අපි සැබෑවට දෙවියන් වහන්සේගේ දරුවෙක්ද අපි යක්ෂයාගේ දරුවෙක්ද? දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් අපිට වෛර කරන්න බෑ. අපි ප්‍රේම කරනවා. දෙවියන් වහන්සේගේ නොවන කෙනෙක් තමයි වෛර කරන්නේ. නින්දා කරන්නේ, අපහාස කරන්නේ, ප්‍රේම කරන්නේ නැත්තේ. පැහැදිලි දෙවියන් වහන්සේගේ වචනේ. මේක තමයි අපේ කැඩපත. අපි බලන්න ඕනේ දැන් අපි ගැනම. අපිට අන් අයට ප්‍රේම කරන්න බැරි නම් අපි දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිනවද? කල්පනා කරලා බලන්න අද දවසේ කොච්චර සෙනගක් ඉන්නවද අපේ සමාජයේ? කිතුණුවා මේ කතා කරන්නේ දේව දරුවන් ගැන. ප්‍රේම කරන්නේ නැතුව කී දෙනෙක් කනනවද ප්‍රේමය හිමි වෙච්ච අය? අද කී දෙනෙක් හඬ නගලා කියනවද අනේ මට ප්‍රේම කරන්න, මට ප්‍රේම කරන්න? අවංකව ප්‍රේම කරන අයද අපි තුල ඉන්නවද? අද ඔබ අවංකව ප්‍රේම කරනවා. අද අවංකව ඔබේ බිරිඳට ප්‍රේම කරනවද? ඔබ අවංකව ඔබගේ ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනවද? ඔබ අවංකව ඔබගේ ප්‍රේමවන්තියට ප්‍රේම කරනවද? ප්‍රේමවන්තයට ප්‍රේම කරනවද? අවංකව. එහෙනම් ඔබ විශ්වාසවන්තයි. ඔබ අවංකයි. ඔබ අවංක නැත්තම්, විශ්වාසවන්ත නැත්තම් ඔබ ඇත්තටම ප්‍රේම කරන්නේ නැහැ.
අවංකව ප්‍රේම කරන අන් අය කෙරේ විශ්වාසය රඳා පවත්වනවා අවංක වෙනවා. එක යොහන් පොතේ 4වෙනි පරිච්ඡේදයේ 7වෙනි පදේ මෙසේ කියනවා. ප්‍රේමවන්තේනි අපි එකිනෙක කෙනාට ප්‍රේම කරමු. මක්සාද ප්‍රේමයේ දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දෙනාම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිති. දෙවියන් වහන්සේව අඳුනති. නැවතත් ප්‍රේමවන්තේනි අපි එකිනෙක කෙනාට ප්‍රේම කරමු. මක්සාද ප්‍රේමයේ දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දෙනාම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිති. දෙවියන් වහන්සේව අඳුනති. පැහැදිලි නේද? තර්කයක් නැහැ. දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින අය සැබෑවටම දෙවියන් වහන්සේ තුල එකිනෙක කෙනාට ප්‍රේම කරන්නට යනවා. පැහැදිලි නේද? 1 යොහන් 4:7 කියන දේ සෑම දිනම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිති. දෙවියන් වහන්සේව අඳුනති. ප්‍රේම කරන සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් ඉපදෙනවා. ඒ සහතිකය තමයි අපිට තිබිය යුත්තේ. මා ඔබෙන් අහන්න කැමතියි. ඔබ කොයි වගේ කිතුණුවෙක්ද? ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද? මේ දින 40 නිරාර යාත්නාවේ 4වෙනි දවස ගත කරන අද දින ඔබ ප්‍රේමනීය මිනිසෙකු වෙන්න. අන් අයට ප්‍රේම කරන කෙනෙක් වෙන්න. බොරු සෝබන කතා, සුව කිරීම, හාස්කම්, අනාගත වාක්‍යකීම් ඒවා ඔක්කොම හොඳයි. ප්‍රේමේ නැත්තම් ඒවා ඔක්කොම හිස්. මිනිස්සු හඬගා ඉල්ලන්නේ ප්‍රේමයයි. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක්, රටක් ගොඩනැගෙන්න නම් අපි ප්‍රේමේ පූර්ණ මිනිසෙකු වෙන්න අවශ්‍යයි. කඩා දමන්න ඔබගේ හදවතේ තියෙන මලකඩ ඉවත් කරන්න. කඩා දමලා ඔබ අලුත් කෙනෙක් වෙන්න. ඒකයි මේ දින 40 මා උනන්දු කරන්නේ. තනිව ඉඳ යාත්නා කරන්න. යාත්නා කරලා ඔබේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න. ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදෑසන මේ යාත්නා කරගත්ත සියලු දෙනාට ඔබ ආශිර්වාද කරන්න. අද වචනේ ප්‍රකාරයටම ඔවුන්ට ඔවුන් ගැනම සොයා බලලා ජීවිතේ වෙනසක් ඇති කරගන්න, අනිත් අයට ප්‍රේම කරන ජීවිතය, අනිත් අයට ආදරය කරන ජීවිතය, ආදරණීය මිනිසෙක් ලෙස ගොඩනැගෙන්නට මෙට උදව් කරන්න, උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි. අද දවසේ ඔබ රෝග පිට ඔබ අත තබා ගන්නට, ඔබේ යාත්නාවලින් කොළ ටික අතට ගන්න. දෙමව්පියනි ඔබේ දරුවන් පිට ඔබගේ අත තබන්න. ආදරවන්ත දෙවි පියාණෙනි, මේ මොහොතේ මේ යාත්නා කරන සියලු දෙනා ඔබට බාර කරනවා. මේ අය තුළ ඔබ බලවත් දෙයක් කරමැනව. ඒ අය වැඩ කරන ස්ථානවල නිවස තුළ බලවත් දෙයක්, අලුත් දෙයක් වෙන්න සලස්වන්න. පුදුම දෙයක් වෙන්න සලස්වන්න. ඒ ස්ථානවල ක්‍රියා කරන අඳුරු බලවේග, අශුද්ධ බලවේග දැන් පහ වෙන්න සැලැස්සුව මැනව. රෝග පිට අත තබාන ඉන්න අය තුළ ඒ තියෙන රෝග, ඒ වේදනා, ඒ අමාරුකන් ඔබ වහන්සේ දකින්නවා. දැන් ඒවා පහ වේවා. ඒ උණ ගතිය පහ වේවා. කැස්ස ගතිය පහ වේවා. ඇදුම රෝගය දුරු වේවා. ඒ ගෑස්ට්‍රික් රෝගය, ඒ පිළිකා රෝගය, වකුගඩවල ප්‍රශ්නය, ඒ හන්දිපත්වල වේදනාව, ඇවිදිනකොට ඇතිවෙන වේදනා ඇතුළු සියලු රෝග සුව වේවා. පරම්පරාගත රෝග, පරම්පරාගත ශාප, යක්ෂාත්ම වැහිච්ච අය, මානසිකව වැටිලා සිටින අය, සියදිවි නසා ගැනීමේ කල්පනාව තිබෙන අය තුළ වෙනසක් ඇති වේවා. ඒ අඳුරු බලවේග, කලකිරීමේ ආත්මය, අඳුරු ආත්ම දුරු වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දුරු වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සුව වේවා පංචේන්ද්‍රයන් යේසුස් වහන්සේගේ නාමයෙන්. දරුවන් පිට අත තබාන ඉන්න මොහොතේ ඒ දරුවන්ට ඔබගේ ආශිර්වාදය ගලා යන්න සලස්වන්න. ප්‍රීතිමත් දරුවේ, ජොලිතමත් දරුවේ, පාඩම් කරන්න උනන්දුවා, ඉස්කෝලයන්ට ආසාව, හරි දේ කරන්න ආසාව, මතක තබා ගන්නට ආසාව යේසුස් වහන්සේගේ නාමයෙන් දරුවන්ට ලැබේවා. මේ දරුවන්ට තියෙන සියලු බාධක පහ වේවා. මේ දරුවන්ට ආශිර්වාද කරන්න. රැකියා ප්‍රශ්න තිබෙන අය, මුදල් ප්‍රශ්න තිබෙන අය, පෞල් ප්‍රශ්න ගැන යාත්නා කරන අය, විවාහ සහකාරියෙක් හොයන අය, විවාහ වෙලා දරුවෙක් වෙනුවෙන් යාත්නා කරන අය, මැද පෙරදිග විශාල ගෙවල් වල නොයෙක් ප්‍රශ්නත් එක්ක යාත්නා කරන අය, තානාපති කාර්යාලවල විවිධාකාර තාඩන පින ලක් වෙලා යාත්නා කරනවද යම් කෙනෙක් ඔබට බාරයි. ඔබගේ පිළිතුරේ අය සමග වේවා. ඔබගේ සුවයේ අය සමග වේවා. රැකියාවට විසඳුමා, විවාහයට විසඳුමා
දරුසුරතල් ලබන්න ඔබගේ ආශිර්වාදය ලැබේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් නරක පුරුදු නරක හැබ්බැයිකම් වලින් එළියට එන්න අද ශක්තිය ලැබේවා. අද රැකියාවට යන අය, ව්‍යාපාර කරන අය, අධ්‍යාපන කටයුතු වලට යන අය, විභාග වලට සහ ඉන්ටර්වයුව වලට යන්නා වූ අය, ගෙදර වැඩ කටයුතු කරන ගෘහණියන්, උපන්දින සමරන, විවාහ ඇනිවර්සරි සමරන අය, ඒ වගේම රියපදවන සහෝදර සහෝදරයන්, දේව සේවය කරන දේව දාස දාසයන් ඇතුළු සියලු දෙනාට අද දවස ආශිර්වාදමත් දවසක් කරන්න. ඔබගේ පිළිතුර යයි සමග වේවා. ඔබගේ පිළිතුර යයි සමග වේවා. අපේ දේශය බාර කරනවා. අපේ දේශයේ පළාත් 9 දිස්ත්‍රික්ක 25ට බාරයි. අපේ දේශය පාලනය කරන ජනාධිපතිතුමා, අගමැතිතුමිය, කැබිනට් මණ්ඩලයට ඔබගේ ප්‍රඥාව දෙන්න නිර්භීතව තීරණ හදලා වැඩ කරන්න උදව් කරන්න. දැඩි තීරණ හදලා හරි තීරණ හදන්න උදව් කරන්න. ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න. අපේ දේශයේ සියලු ජනතාව ඔබට බාරයි. සියලු ජනතාවට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, යේසුස් වහන්සේ පාපේ ගැලවුම් කරුවානෝ බවත්, යේසුස් වහන්සේ තුලින් නැර ස්වර්ගයට යන්න වෙන මාර්ගයක් නැති බවත් අපේ රටේ ජනතාවට යන්තු ගන්නට සලස්වන්න. දැන් මේ සෑම සියලු දෙනාවට බාරයි. නිරාරව ගත කරන මේ සියලු දෙනාට වහන්සේ ආශිර්වාද කරන්න. අද දවස ආශිර්වාදමත් දවසක් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි, අද දවසේ ඔබ යාත්‍රා කරගත්තා. ඔබට විශේෂ යාත්‍රා ඉල්ලීමක් විශේෂාශයක් තියෙනවා. WhatsApp එක අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම සෞදා ඉඳන් සිකුරාදා දක්වා ශ්‍රී ලංකන් වේලාවේ පාන්දර පාට Zoom එක කරා යාත්‍රා කරන්න අපි එකතු වෙනවා. ඔබත් ඇවිල්ලාම බලන්න. සෑම බදාදම දහවල් 1ට ශ්‍රී ලංකන් වේලාවෙන් You Are Not Alone Live with Pastor Osman කියන YouTube channel එක හරහා අපි යාත්‍රා කරන්නත් දේ වචන ඉගෙන ගන්නත් එකතු වෙනවා. සෑම සෙනසුරාදාම හවස 6:00ට ශ්‍රී ලංකන් වේලාවේ Zoom එක කරා අපි යාත්‍රා කරන්නට අපි එකතු වෙනවා. සෑම ඉරිදාම උදෑසන 10:00ට IC ශ්‍රී ලංකන් ෆෙලෝෂිප් කියන YouTube channel එක හරහා සජීවීව අපේ දෙවියන්ත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා මැයි 24 වෙනිදා අපේ පවුල් වැඩසටහන වෙනුවෙන් අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. මම ඊටම ආසාවෙන් සිටිනවා මැයි 24 වෙනිදා ඔබ සමග එකතු වෙලා සහභාගීකම් පවත්වන්නට, ඔබ ධෛර්යමත් කරන්නට, ඔබ වෙනුවෙන් යාත්‍රා කරන්නට. ඉතින් මැයි 24 වෙනිදා අපි හැමෝටම විශේෂ දවසක්. ස්ථානය පෑලියගොඩ ජනතා දේව සභාවේ උදෑසන 9ට අපේ රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නවා. උදෑසන 10 සිට 2 දක්වා අපි ලස්සන වැඩසටහනක් අපි පවත්වනවා. දවල් ආහාරය සමග ලස්සන සහභාගීකමේ කාලයක් අපි ගත කරන්න උත්සාහ කරනවා. මම ඔබටත් උනන්දු කරනවා. ඔබත් ඔබගේ පවුලේ එන්න මේ වැඩසටහනට. ඉතින් ඔබ තාමත් ඔබගේ පැමිණීම අපිට ස්ථිර කරලා නැත්තම් ඔබත් එක්ක කී දෙනෙක් එනවද කියලා නම් සමගම ඔබ අපිට එවන්න WhatsApp එක හරහා. මොකද අපිට අවශ්‍යයි ගණනයක් ගන්න. අපි 600ක් පමණ සෙනගක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබගේ නමත් ඔබත් එක්ක කී දෙනෙක් එනවද කියලා අපිට WhatsApp එක කරා අදම දැනුම් දීමක් කරන්න. මේ කාරණා ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් ඔබ WhatsApp එක කරා අපිට මැසේජ් එකක් එවන්න. අපේ දුරකථන අංකයේ ධන ලකුණ 852 6278 1410. හොඳයි, අද දවසේ කවුරු හරි කියනවා නම් පාස්ටර් මම කැමති යේසුස් වහන්සේව පෞද්ගලික ගැලවුම් කාලෙස මගේ ජීවිතයට පිළිගන්න. එහෙනම් මේ යාත්‍රාව මාත් එක්ක එකට කියලා ඔබ යේසුස් වහන්සේව පෞද්ගලික ගැලවුම් කාර්ය ලෙස ඔබේ ජීවිතයට දැන් පිළිගන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, මම ඔබ වහන්සේට බාර වෙනවා. මම පව්කාර මිනිස්සෙක්. මගේ පාපෙට සමාවුව මැනව. මම ඔබ වහන්සේව විශ්වාස කරනවා ගැලවුම් කරුවානෝ ලෙස. යේසුස් වහන්සේ, ඔබ මා වෙනුවෙන් මේ ලෝකෙට ඇවිදින් කුරුසියේ ජීවිතේ පූජා කරා. මාගේ පාපය වෙනුවෙන් ඔබ ස්වර්ගයට නැග ගියා. යේසුනි, මම ඔබ විශ්වාස කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව. දැන් ඔබ මගේ පාපයට සමාව දී ඔබගේ දරුවෙකු කරගත මැනව. මං ඔබ වහන්සේගේ පාමුල සිටින්නෙමුව. මා පිළිගත මැනව. යේසුස් වහන්සේගේ දරුවෙකු ලෙස. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආදරවන්ත පියාණෙනි, ඔබ වහන්සේ පෞද්ගලිකව ගැලවුම් කාර්ය පිළිගත්ත මේ සියලු දෙනාට දැන් ආශිර්වාද කරන්න, නොකඩවා වචනේ කියවන්න, යාත්නා කරන්න, සභාවට යන්න, මේ අයට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්.
හොඳයි අද දවසේ මේ ඉගෙන ගත්ත වචන ඔබට ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔබ දැන් මම WhatsApp එක හරහා, Instagram එක හරහා, Facebook එක හරහා ඔබටත් පුළුවන් මේ daily show එක තවත් කෙනෙක් එක්ක share කරගන්න. ඒක තවත් බොහෝ අයගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්න යයි. ඒ වගේම බලන්න. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න, bell icon එක click කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් දන්නවනේ daily devotion එක ආනයි ලස්සන්ට ගැලපෙන්න පිළිවෙලට තියෙන ඇඳුම් ටික අතර හොදන්ට එනවා හොදන්ට අයන් කරන්ට එනවා අයන් කරන්ට ලස්සන්ට අඳින්න ගැලපෙන්න අඳින්න පිළිවෙලට ඇඳ පැළඳ ජයග්‍රාහීව ජොලිතමත් දවස ආරම්භ කරන්න. ඔබට පවුලක් ඇතිනේ. ඔබට දෙමව්පියෝ ඇති, බිරිඳක් ඇති, ස්වාමිපුරුෂයෙක් ඇති. ඒ පවුලට කාලය දෙන්න. පවුලත් එක්ක විනෝද වෙන්න. පවුලත් එක්ක කෑම ටික කන්න. පවුලත් එක්ක එකට යාත්‍රා කරන්න. ගේ දොර පිරිසුදු කරලා පවිත්‍ර කරලා ගෙදර ලස්සනට තියාගන්න. ඒ ඔබේ පවුලයි. රට වෙනුවෙන් යාත්‍රා කරන්න. ඒ ඔබේ රටයි. ඔබගේ ඇතුළාන්ත මිනිස්සයා ලස්සනට තියාගන්න. හැමෝටම ආදරය කරන්න. ආදරණීය මිනිස්සෙක් ජීවත් වෙන්න. හැමෝටම ආදරේ හිතෙල් ලෙස ජීවත් වෙන්න. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එන උදෑසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද සියලු අවශ්‍යතාවයන් දායතා කිරීමේ බලාපොරොත්තු අපි හැමෝම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක් සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත වචනේ ක්‍රියාවට